ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේව. මේ වගේ දීමනාය දෙන්න යනකොට ඇති වෙන ප්‍රශ්නේ මම දන්නවා. ඇති වෙන ප්‍රශ්නේ තමයි මටත් හිමිකම තිබුණා ලැබුණේ නැහැ. ඒ නිසා ඔන්න නේද පොඩි උද්ඝෝෂණ පොඩි ගැටු මොකද දබා දෙන ඒක ඕගොල්ලෝ 100%ක් निराකරණය කරන්න ඕන. ඇත්තටම සාධාරණව ලැබිය යුතු කෙනාට ලැබෙන්න ඕන. අසාධාරණව කිසියෙකුටත් ලැබෙන්න බෑ. ඕක කාට හරි ලැබී නොයුතු කෙනෙකුට ලැබුණොත් ඕක ට්‍රෙන්ඩ් එකක් හැටියට ලැබිලා අරයටත් ලැබුණා. ඒ මට නැත්තේ කියලා මේක අපිට අවසන් කරගන්න බැරුව යනවා. මොකද මේ අවසන් කරගන්න බැරි එකක් නෙමෙයි වගාවක් තියෙනවා. හානි වෙලා තියෙනවා. නේද? එක තැන් වලින් එක විදිහට හානි වෙලා තියෙන ප්‍රශ්නේ මතුවෙනවනේ. ඒ නිසා ඔබතුමාලා මූලික වගකීම ගන්න ඕන. දැනට තියෙන්නේ පූර්ණ හානි මේ වර්ග ඔක්කොම ගත්තාම හෙක්ටයාර 24259. ඔව්. ඒ 24259 තව චුට්ටක් අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන් නේද? ඒකේ ගොවීන් ටික හඳුනාගෙන අවසන් කරගන්න ඕන ලිස්ට් එක. නැත්තම් මේක නේද මම හිතන්නේ අප්‍රේල් වෙනකම් බෙදන්න වෙනවා ওই ගැටුම් එක ආවෝ. ඒ ටික අපි දෙසැම්බර් 31 කට දෙසැම්බර් 31 නේ සමහර ඒවා පුළුවන් තරම් ඉක්මනින් දීලා ඉවර කරන්න නැවත වගා කරන්න. අපි ඒ ගොවින්ට සහතිකයක් දෙන්න ඕන. අපි ඇප්ලිකේෂන් එක ගන්නකොටම සහතිකයක් දෙන්න. ඕගොල්ලෝගේ වගා හානියක් වෙලා තියෙනවා නම් අපි මුදල් දෙනවා. ඕගොල්ලෝ බය නැතුව වගා කරන්න පටන් ගන්න කියලා. එහෙනම් අපේ සල්ලි එනකම් මේගොල්ලෝ වගා කරන්න ඉන්න ඕනේ නේද? ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අතේ සල්ලි තියාගෙනම නෙවෙයි වගාව පටන් ගන්නෙ නේද? නමුත් අපි සල්ලි දෙනවා කියන සහතිකය දෙන්නේ.